ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම සහෝදර හිතවතුන්ට. අද මම ගෙනෙන්න බලාපොරොත්තු වෙන ඔයාලට මේ පොකුණ ගැන නම් නෙවෙයි, මීමැසි පාලනය සම්බන්ධ රුකුල් තැබීම ගැන වීඩියෝවක් තමයි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තමයි අපේ ගේ ඉස්සරහා තියෙන පොකුණ. ඇත්තටම මීමැසි පාලනය මම කලින් චුට්ටක් හදාarලා තියෙනවා. ඒත් එක්කම මට ළඟදී මීමැසි පාලනය සම්බන්ධ පුහුණුවකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඒකත් එක තමයි මේ මීමැසි පාලනය සම්බන්ධ ඒ ආසාව නැවත මතුවලා ආවේ. ඒත් එක්කම මීමැසි පෙට්ටියක් සල්ලි වලට අරන් මීමැස්සන් ගෙන්න ගන්න රුකුල් තියන්න මම උත්සාහ කරා. මගේ උත්සාහය තමයි මම ඔයාලට වීඩියෝ එකකින් අද ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තමයි මම විලදී ගත්ත මීමැසි පෙට්ටිය. ඇත්තටම කියන්න ඕනි මම කලිනුත් මීමැසි පෙට්ටි දෙකක් අපේ ගෙදර නඩත්තු කරලා තියෙනවා. මගේ තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක මේ මට ඒක නඩත්තු කරගන්න බැරි වෙච්ච නිසා ඒ පෙට්ටි දෙකම මේ වේයෝ කාලා විනාශ වුණා. ඒත් අර පුහුණුවට සම්බන්ධ වීම නිසා මේ මම ආයෙත් හිතුවා වැඩේ පටන් ගන්න ඕනි කියලා. මෙහෙමයි, මේ තමයි මම ගෙනාපු මීමැසි පෙට්ටිය. මම කලින් මීමැසි පෙට්ටිය තියලා තිබ්බ කණුවටම සම්බන්ධ කරලා චෝටි ෂීට් කැල්ලකුත් උඩින් දාලා කලින් තිබ්බ විදියටම හදලා තිබ්බා. ඒත් එක්කම තව මීමැසි පෙට්ටි ගොඩක් ගන්නවට වඩා මට එක ජනපදයක් හරි මගේ රුකුලකට ගෙන්න ගන්න පුළුවන් වුණොත් කියලා හිතලා මම මැටි මුට්ටි කිහිපයක් හොයාගෙන අපේ ගේ ඉස්සරහා තැනින් තියලා තිබ්බා. ඔයාලා මේ දකින්නේ තියලා තිබ්බ මැටි මුට්ටි තමයි. මම ඒක තියුව විදිහට චුට්ටක් කියන්නම්. මම අර මීමැසි පෙට්ටි තියන්නම හැදුවා කණු දෙක තුනක්. එතකොට ඒ කණුවෙම වාහන යනවා ගණන් ගන්න එපා. මේ ඒ කණුවෙම මැටි මුට්ටි අරගෙන මෙන්න මේ විදිහට ඒ ලෑල්ල උඩ මුට්ටිය තියලා පැත්තකින් චූටි උළු කැට කෑලි දෙකක් තියලා මෙන්න මේ විදිහට මීමැස්සන්ට ඇතුළට යන්න පුළුවන් වෙන්න මේ හදලා තියෙන්නේ. ඒකලා එක වැඩි ආරක්ෂාවට පුංචි මේ නූල් පොටකින් ගැට ගහලා තමයි තියෙන්නේ. මම ඇත්තටම මුට්ටි දෙකක් තුනක් තියලා තියෙනවා. මේ තමයි මම තිබ්බ පළවෙනි මුට්ටිය. මම ඔයාලට දැන් පෙන්නන්නම් දෙවෙනි මුට්ටිය. මේ තියෙන්නේ මම තිබ්බ දෙවෙනි මුට්ටිය. මේ මෙතන පුංචි පස් බැම්මක් තියෙනවා. ඒ බැම්මත් ළඟින්ම තමයි තියලා තිබ්බේ. මෙතනට ගොඩක් හෙවණ වැටෙනවා. ඒකයි මම මේ තැන තෝරගත්තේ. එතකොට මේකත් අර විදිහටම ලෑල්ල උඩින් තියලා එක පැත්තකින් චූටි උළු කැට කෑලි දෙකක් තියලා මීමැස්සන්ට යන්න පුළුවන් වෙන හදලා පුංචි ලණු කෑල්ලකින් ගැට ගහලා තමයි තියෙන්නේ. ගේ ඉස්සරහා තියලා තියෙන නිසා අර මුට්ටි තනින් තියන්න එතකොට නිකන් අර view එකට හොඳ නැති නිසා මම මේ පෝච්චි එක හදාගත්ත සැබදිල්ල පැලයක් ඒ අයිනකින් තියලා මුට්ටිය පොඩ්ඩක් කවර් වෙන්න තියලා තියෙන්නේ. නැත්තම් මුට්ටි තියලා තියෙනකොට ගෙදරට කවුරු හරි ආපුවම මේ මොකද්ද කියලා බලයි. ඒ හින්දා මේ තමයි මම ගෙනාපු මීමැසි පෙට්ටිය. මීමැසි පෙට්ටිය මෙතන තමයි මම ස්ථානගත කරලා තියෙන්නේ. මම ඔයාලට මුට්ටි දෙකක් පෙන්නුවා. මේ තමයි තුන්වෙනි මුට්ටිය. මේකත් වෙනසක් නැහැ. අර විදිහටම මේ ගැට ගහලා කෑල්ල උඩින් තියලා පැත්තකින් උළු කැට කෑලි දෙකක් තියලා ගැට ගහලා තමයි තියෙන්නේ. මම තව පුංචි දෙයක් කරා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මම මේ මීමැසි පෙට්ටිය කලින් තියලා තිබ්බ තැන එතන මේ වේයෝ කාලා තිබ්බ නිසා මම ඒ කණුව මුලට මගේ බයික් එකෙන් අයින් කරන එන්ජින් ඔයිල් ටිකක් පොඩි ලේයර් එකක් පොළොවට සම්බන්ධ වෙන තැනට වටේම දාලා තමයි තියෙන්නේ. මොකද මම හිතනවා මේ වේයෝ එන එක ටික දවසකට හරි මට පරක්කු කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට මම හරියටම මීමැසි පාලනය ගැන සියල්ල දන්න කෙනෙක් නෙවෙයි. පොඩි අවබෝධයක් තියෙනවා.
ඒ හින්දා මං ඔයාලට කියනවා පුළුවන් නම් මම මේ කරලා තියෙන වැඩේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මාව දැනුවත් කරන්න කියලා. තව පුංචි වැඩක් කරා මං මට දැන් මේ අද තමයි මේක හදලා ඉවර වුණේ. ඒ හදලා ඉවරලා මට දැන් අර තියෙන හදිස්සියට මේ මැස්සෝ ගෙන්න ගන්න මේ ඉක්මනට ගෙන්න ගන්න තියෙනවා නම් හොඳයි වගේ හිතිච්ච නිසා මම පොඩි වැඩක් කරලා බැලුවා. මම දන්නේ ඒක සාර්ථක වෙයිද කියලා. ගෙදර මේ මැස්සි මී පැණි ටිකක් තිබ්බා. මම මේ පුංචි භාජනයකට ඒ මී පැණි ටික දාලා ඒකට මේ මැස්සෝ වැටෙයි කියලා පුංචි කොටු කැලි ටිකකුත් තියලා මම මේ මෙන්න මේ විදිහට තියලා මේ මං ගෙනාපු මී මැස්සි පෙට්ටිය ඉස්සරහින් තියලා තිබ්බා. අපි බලමු මේ මැස්සෝ දෙතුන් දෙනෙක් හරි මෙතනට ඇවිල්ලා මේකට පුරුදු වෙලා එයාලට පොඩ්ඩක් රිංගලා බලලා හිතනොත් මේකට මේ ආස හිතනොත් එයාලා සෙට් එකක් එක්කන් එයිද කියලා මේ බලමු. ඒක තමයි මගේ අභිප්‍රාය. හරි එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවත්තනවා. මොනවා හරි ඉස්සරහට අප්ඩේට් තියෙනවා නම් මම ඔයාලට අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම්. මම ආයිත් මතක් කරනවා මම කරපු වැඩේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා මාව දැනුවත් කරන්න. ඒ සම්බන්ධව මට ඒ ටික හදාගන්න මම රුකුල් ඒ කියන්නේ මේ මැටි මුට්ටි 3කුයි මේ මේසි පෙට්ටියකුයි රුකුල් 4ක් තියලා තියෙනවා දැනට. අපි බලමු එකකට හරි මේ මැස්සෝ ටිකක් ගෙන්න ගන්න මට පුළුවන් වෙයිද කියලා. හරි එහෙනම් බොහොම ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. channel එක subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි. thank you.